ආයුබෝවන් සියල්ලටම වියපතේ ඔබ හෝ සම්බන්ධයේ සිස්ටම් ගරු මාර්කට්ස් අපේ සංස්ථාවේ සාංශයකින් පටන් ගැනීම අවශ්‍ය නම් ඔබට වීඩියෝ වාරම් කළ හැක. අධ්‍යයනයට ලක්ව ඇති සංවිධානයේ සියලුම දර්ශක වඩාත් පුරවශමින් සලක බැලීමට අප යෝජනා කිරීම. දැන් අපි සමාගමේ වත්මන් කාර්ය සාධනයේ දෙස බැලීම Varian Communications and Techer මෙම සමාලෝචනයේ 2025 අපරාල් වසීතන් දැනට තොරතුරු භාවිතා කරමින් නිර්මාණය කරන ලද වර්ගීකරණය මගින් ගරු මාර්කට්ස් සමාගම Varian Communications and උපඛණ්ඩයට අයත් වේ. Communication Mobile සසන්දනය සඳහා සමාගම 32ක සහභාගී වන අතර මේ ඉතා නියෝජනය වේ. සමාගම සඳහා සමස්ත පරතඵලය ලකුණු 2.4k උප්පුරු වර්ගය සඳහා සමානය පරතඵලය ලකුණු 1.1. ඔබ පුළුල් ලෙස බැලුවොත් පොදු වෙළඳපොළ තුළ සමස්තයක් වශයෙන් කොටස් වෙළඳපොළ සමානයේ පරතඵලයේ ලකුණු 1.8ක බව අපට සටහන් කළ හැක. සඳහා ලකුණු 4ක ලකුණු එරෙහිව Varian Communications and සමාගම කොටස්වල මුල චාලනයේ සංසන්දනය කිරීම Varian Communications සහ උප්පුරු වර්ග සමාගම පසුගිය මාසේ 10 තුළ සමාගමේ කොටස අපට දැකගත හැකිය Varian Communications and 100.7 වෙනසක් පෙන්නම් කළේය. උප්පුරු වර්ගය සඳහා මූල ගතකයට එරෙහිව 100.9. මේ පැහැදිලිව කිසිවක් සඳහන් නොකරන නමුත් මෙම කරුණු මතක තබා ගත යුතුය. සමාගම වෙළඳපොළ පරාගධනකරණයේ Varian Communications $බිලියන් 102.1k සහ උපඛණ්ඩයේ පරාගධනකරණයේ $බිලියන් 1020k. Varian Communications 17.8 කොටසකට හිමිකම් කියයි. එය උපඛණ්ඩයේ විශාල සමාගම වලින් එක. සමාගම ශිෂ්‍ය පැතර පරාගධනකරණයේ $බිලියන් 99.2 ලෙස ගණන් බලා ඇති. උපඛණ්ඩයේ ශිෂ්‍ය පැතර පරාගධනකරණයේ $බිලියන් 147k. Varian Communications and 102.1 කොටසක්. කොටස් හුවමාරුව සහ ශිෂ්‍ය පැතර පරාගධනකරණයේ කොටස් සංසන්දනය කරමින් අපට පහත දේ පෙන්න ඇති. බෙදාගන්න Varian Communications and වෙළඳපොළ පරාගධනකරණයේ තක්සේරු කිරීමේදී උපඛණ්ඩයේ 117.8k. පූත වටිනාකම 100.2.4k. මෙය වෙළඳපොළ වටිනාකම 100% වැඩිවීමක්. සංවිධානයේ වෙළඳපොළ කොටස් තක්සේරු කිරීම සහ උපඛණ්ඩයේ පත වටිනාකම හොඳයි 1 ලක්ෂයයි. අධ්‍යයනයේ යටතේ සමාගම ණය බැඳීම් $බිලියන් 168.6k. පූත පරාගධනකරණයට ණය පරාගධනයෙන් 170k. සමාගම ණය බැඳීම් මට්ටම මත පරතඵලය නරගය 1 ලක්ෂයයි. සමාගම කොටස් මුල සහ ඉපයීම අනුපාතය 10.4k. 10.5 උප්පුරු වර්ගය සඳහා සමානයක් සහිතව ඒ උප්පුරු වර්ගයට වඩා 141 අඩුවේ. උපඛණ්ඩයේ සමාගම හා සසඳන විට සමාගමේ කොටස් මුල එහි ලාභයට තක්සේරු කිරීම හොඳයි 1 ලක්ෂයයි. පසුගිය මාසේ 10 සඳහා ලාභය $මිලියන් 10,502k. ඉදිරි මාසේ 10 සඳහා ඉදිරි ඉපයීම తాවකාලිකව $මිලියන් 20,179 වන ඇතැයි අපේක්ෂා කර. මෙය දැනට වඩා 110k වැඩිවීමක්. උපඛණ්ඩයේ සමාගම හා සසඳීමේදී අපේක්ෂිත අනාගත ලාභ දර්ශක තක්සේරු කිරීම හොඳයි ලකුණු 0.5. සමාගම මුල හෝ ආදායම අනුපාතය 1.4k. උප්පුරු වර්ගයේ සමානයේ 1.8 මේ උප්පුරු වර්ගයට වඩා 100% අඩුවේ. උපඛණ්ඩයේ දර්ශක සමග සසඳීමේදී සමාගමේ කොටස් වෙළඳපොළේ වටිනාකම් ආදායමට තක්සේරු කිරීම හොඳයි ලකුණු 0.5. පසුගිය මාසේ 10 සඳහා ආදායම $මිලියන් 134,820k. ඉදිරි මාසේ 10 තුළ අනාගත ආදායම $මිලියන් 154,360 වන ඇතැයි අපේක්ෂා කර.
මේ දැනට පවතින කාලයට වඩා 14%කී වැඩිවීමක්. උපඛණ්ඩයේ දර්ශක හා සැසඳුමදී ඇස්තමේන්තුගත අනාගත විකිණීම පෙරමුණේ දර්ශක තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. ආන්තිකයේ 117න් කියවන අතර උප්පුරු වර්ගය සඳහා සාමාන්‍යයේ 10.4කේ. උපඛණ්ඩයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්ය සාධානය අතර වෙනස් 2.6කේ. උපඛණ්ඩයේ දර්ශක සමග සැසඳුමදී විකිණීම ලාභදායීත්වය තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. උපඛණ්ඩයේ සේවක සංඛ්‍යාව අනුව සමාගමික කොටස් 14.9 එය වෙළඳපොළ පරාගධනකරණයේ කොටසට වඩා 19% අඩුයි. සහ මෙම කාරණයේ සංවිධානයේ වෙළඳපොළ වටිනාකම අතර විෂමත්වය පිළිබඳ කාර්ය Varian Communications බොහෝ දුරට නැවත ඇගීම දෙසට. සමාගම සෑම සේවකයෙකු සඳහාම වෙළඳපොළ පරාගධනයේ $1,830,000කට සමාන වේ. උපඛණ්ඩය සඳහා $1,032,000ක් වන අතර උප්පුරු වර්ගයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්ය සාධානය අතර වෙනස් 19.5කේ. උපඛණ්ඩයේ දර්ශක හා සැසඳුමදී සේවකයෙකු සඳහා පරාගධන පරිමාණය ඇස්තමේන්තු කිරීම ඉවසිය හැකි 0 ලකුණු. සේවකයෙකු සඳහා ලාභය පුරාම $175.8. උප්පුරු වර්ගයේ සඳහා සාමාන්‍ය $80.8. සහ උප්පුරු වර්ගයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්යකාරීත්වය අතර වෙනස් 100කේ. උපඛණ්ඩයේ සමාගම්වල දර්ශක සමග සැසඳුමද සමාගමිතන සේවකයෙකු සඳහා ලාභය තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. සමාගමිතන සේවකයෙකු සඳහා විකිණීම් කොටස් $1,350,000ක්. උපඛණ්ඩයේ $845,000ක්. උපඛණ්ඩයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්ය සාධානය අතර වෙනස් 160කේ. උපඛණ්ඩයේ සමාගම්වල දර්ශක සමග සැසඳුමද සමාගමිතන සේවකයෙකු සඳහා විකිණීම තක්සේරු කිරීම. හොඳයි. ලකුණු 0.5. කොටි ගණන් පෙරමුණ 101.7ට අනුරූප වන අතර උප්පුරු වර්ගය සඳහා සාමාන්‍යයේ 100ට දක්වයි. මෙය හැකියකට මාරුකමක් දර්ශකයෙක්. තාක්ෂණික දර්ශකයේ වර්ෂයේ 14 සමාගම සඳහා 140 මට්ටමක පෙන්නම් කාර්ය Varian Communications. උප්පුරු වර්ගයේ වර්ෂයේ මට්ටම 14 ආසන්න වශයෙන් 100%කේ. සාමාන්‍යයෙන් උප්පුරු වර්ගයේ කොටස් සමාගමික කොටස් වලට සමාන වූ Varian Communications Inc. සමාගම සැබෑ කොටස් මිල ආසන්න වශයෙන් $40.1කේ. සමාගම කොටස් සඳහා සම්මත මුල ඉලක්කය $46.98ක පමණ වේ. සතිය ඇස්තමේන්තුව සහ සම්මත පරකථනය අතර වෙනස් ආසන්න වශයෙන් 109කේ. අපේ ඇනුවම වගව වෙත යම් එය ඔබට ලබාගත හැකිය. සම්බන්ධය පැන කළ අදහසින් ඇති. තොරතුරු සහ විමර්ශන පද්ධතිය මගින් මෙම වාරය පිරිසිද්ධිය ගන්න ලද සියලුම තරුණ ඇනුවීම වගව අඩංගු වූ Girl Markets. ඇනුවම වගව වෙත පුරවශයෙන් අමල් සහ විවතේ පැන් කළ අදහසිය සම්බන්ධය. විශේෂණය මත පදනම Varian Communications Inc. කොටස් තක්සේරු කිරීම සඳහා තොරතුරු සහ විමර්ශන පද්ධතිය Girl Markets පහත තීරණය ගන්න ලද. මෙම වීඩියෝවේ දළ විශේෂණයක් බැවින් ඇනුවීමක් වුවත් නොකරන්න. මෙම වීඩියෝ නැරඹීම සහ තොරතුරු සහ විමර්ශන පද්ධතිය භාවිත කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි Girl Markets. ඔබ සියල්ලම විශිෂ්ට පරීක්ෂකයා වෙත.